කොහොමද යාළුවනේ ඔයාලට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම මගේ ගෙවත්ත ටිකක් වෙනස් කරා. ඒ පිළිබඳ වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මම උදේම නැගිටලා බලන්නේ මගේ මල් වත්ත දිහා. ඉතින් ඒකෙන් මගේ හිතට සැහැල්ලුවක් මෙන්ම නිදහසක් ඇති වෙනවා. ඉතින් මම ගොඩාක්ම වගා කරලා තියෙන්නේ ඇන්තූරියම් පැළ. ඉතින් විවිධ පාටින් මල් වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාලත් දකින්නේ මෙතනේ මල් ටික. ඉතින් මෙතන සුදු පාට, රෝස පාට වගේම රතු පාටක් තියෙනවා. මෙතන මම ඉස්සරහා පොඩි වතු සුද්ද ගහක් හදලා තියෙනවා. අර පුකුරු පොඩි චූටි වතු සුද්දෙක. ඉතින් මිදුලට මම තනකොළ ටිකක් වවලා තියෙනවා. ඉතින් මෙතන මම මේ විදිහේ පැල දෙකක් හිටවලා තියෙනවා. මෙතන පොඩි පොන්ඩ් එකක් තියෙනවා. ඔයාලට පේන්නේ පොන්ඩ් එක. ඉතින් මේකේ නෙළුම් මල් හදලා තියෙනවා. ඉතින් ඒකට පොඩි මාළු පැටවුන් කීප දෙනෙකුත් දාලා ඉන්නවා. ඒකෙන් මදුරුව බෝ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පොන්ඩ් එකක් හදනවා නම් අනිවාර්යෙන්ම මාළු පැටව කීපයක් ඒකට දාන්න. එමගින් මදුරුවන් බෝ වීමත් වළක්වනවා. ඉතින් මේක මදුරුවන් බෝ වීම වැළැක්වීමටත් එක ආරක්ෂිත ක්‍රමයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන මම අවුට්ඩෝර් ප්ලාන්ට්ස් වගේක් කියලා තියෙනවා. ඉතින් ඔයාලා දකින්නේ මේ ටික. මෙතනත් තව මම ඇන්තූරියම් මල් වගා කරලා තියෙනවා. ඔයාලා දකින්නේ මේ ඇන්තූරියම් මල් ටික. ඉතින් ඊට අමතරව මම මෙතන මිරිස් පැල, එළවලු වගේ කිහිපයක් හදලා තියෙනවා. මල් වලට අමතරව ඉතින් මගේ මිදුළු ඉඩ තියෙන විදිහට මම මේ දෙවර්ගයම වගා කරනවා. ඉතින් මෙතන මම මිරිස් පැල වගේකුත් හිටවලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙතනත් මම ලොකු පොන්ඩ් එකක් වගේ හදලා තියෙනවා. ඒකටත් මාළු පැටවුන් කිහිප දෙනෙක් දාලා තියෙනවා. ඉතින් මම වැඩි හරියක් හදලා තියෙන්නේ ඇන්තූරියම් පැළ. ඉතින් මම විකිණීම සඳහාත් මේ ඇන්තූරියම් පැළ හදනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් මගෙන් මිලදී ගැනීමෙත් හැකියාව තියෙනවා. ඉතින් අපේ හිතවල මොන ප්‍රශ්න තිබුණත් මේ වගාවන් දිහා මල් පැළ දිහා බලාගෙන ඉන්නකොට ඒ ප්‍රශ්නත් මොහොතකට හරි අමතක වෙලා යනවා. ඉතින් හිතට ටිකක් සහනයක් ලැබෙනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.